හෙල්ලෝ යාළුවනේ ඉතින් ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් අද කතා කර යන්නේ Driver Simulator ශ්‍රී ලංකා ගේම් එකේ අලුත් අප්ඩේට් එකෙන් මොකද්ද උනේ ගැන උනේ වෙලා තියෙන්නේ ගැන තමයි ඉතින් කතා කරන්න යන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. කොළඹ තෝරගන්න ඕනේ. දැන් කොළඹ කලතර ඒකේ තමයි ගොඩක් අප්ඩේට් වෙලා තියෙන. ඉතින් අනිත් ඒවා වගේ නෙමෙයි කොළඹ ගොඩක් අප්ඩේට් වෙලා තියෙනවා මේ අප්ඩේට් එකකින්. බස් එක නම් මෙහෙම තියෙනවා. ඉතින් බස් එක අපිට ඕන විදිහකට හදා ගන්න පුළුවන්. ඒක අප්ඩේට් එකේ මුකුත් වෙලා නැහැ. මේකේ විශේෂ කාරණා කීපයක් තියෙනවා. ඉතින් මේ අප්ඩේට් එකේ සුපිරි අප්ඩේට් එකක් දීලා තියෙන්නේ. අපි බස් එකෙන් බැහැලම බලමු. මේ බලන්න මේ ගස්සේම වෙනස් වෙලා තියෙනවා. මේ අප්ඩේට් එකේ ගෙවල් එහෙම ගොඩක් වෙනස් වෙලා තියෙනවා. මේ තියෙන්නේ කොළඹ ටවුන් එක. මේ ඉස්සර තිබ්බට වැඩිය ගොඩක් ඉතින් ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඔය තියෙන්නේ ටවුන් එක. ඔය දිගට තියෙන්නේ ටවුන් එක. නව කොළඹ නගරයේද ඔයද? තව විශේෂ කාරණයක් තමයි මේක ඉස්සර මිනිස්සු එක තැනනේ හිටියේ. මේකේ ඇවිදින මිනිස්සු තමයි ඉන්නේ. පේනවා ඇතිනේ ඔය ඇවිදිනවා හැමතැනම. මිනිස්සු ඇවිදිනවා. තව ගොඩක් අයිටම් ටිකක් ඇවිල්ලා තියෙනවා මේ පාරන. තව මොනවද ඇඩ් වෙලා තියෙන්නේ කියලා ඉතින් අපි බස් එකේ ගිහිල්ලාම බලමු. ඉස්සරහට යද්දි මොනවා අප්ඩේට් වෙලා තියෙයිද කියලා අපි ගිහිල්ලාම බලමු. ස්ටාර්ට් කරලා ගන්න ඕනේ දැන්. පාරවල් එහෙම දැන් හොඳට තියෙනවා. සංකීර්ණ ගතිය හොඳටම ලබා දීලා තියෙනවා මේ අප්ඩේට් එකකින්. ගෙවල් එහෙමනම් ඉස්සර තිබ්බා වගේ නෙමෙයි හොඳටම වෙනස් වෙලා තියෙනවා. ඉස්සරහට යද්දි තව මොනවා වෙනස් වෙලා දන්නේ යමුකෝ බලන්න. ගොඩක්ම වෙලා තියෙන්නේ මිනිස්සු ඇවිදින එක තමයි හොඳ අප්ඩේට් එකේ ඉලා තියෙන්නේ. තව AC බස් මේ ගේම් එකට වැටලා තියෙනවා. AC තව මේ ලයිට් කනෝයි සංකීර්ණ ගතිය හොඳට ලබා දීලා තියෙනවා මේ අප්ඩේට් එකේ නම්. AC බස් ලබා දීලා තියෙනවා මේකේ. මාර්ග සංඥා කණු එහෙම ඒවත් දාලා තියෙනවා මේකෙදි. මේ පාර අප්ඩේට් එකේ තියෙන සුපිරියට හදලා තියෙනවා. ගස් එහෙම වෙනස් වෙලා තියෙනවා. මේ පාර උනා පේනවා ඇති වලට වැඩි සංකීර්ණ ගතියක් තියෙනවා. ඔන්න පාලම නෙමෙයි බිංගියකුත් තියෙනවා. බිංගියකුත් දීලා තියෙනවා. මේ නෙළුම් කුලන තමයි ඉතින් තියෙන්නේ මේ. නෙළුම් කුලන උස්ස ගිහිල්ලාද කොහෙද? ඒක උසයි හෙන උසයි. ඉස්සර තිබ්බට වැඩි සම්පූර්ණයෙන් වෙනස් වෙලා තිනවා. නෙළුම් කුලන ඇතුළට යන්න බෑ. වෙනස් වෙලා තියෙනවා. අපි බලමු ආයේ මොනවා වෙනස් වෙලා තියෙන්නේ කියලා ඉස්සරහට ගිහිල්ලා බලමු. වහන වුණත් ඔය පේනවා ඇතිනේ හැමතැනින්ම දානවා. මේ සංකීර්ණ ගතිය හොඳටම දීලා තියෙන අතුරු පාරවල් එහෙම තියෙනවා. ගුවන් පාලමකුත් තියෙනවා. ඔය පේන ඇති ආ පැත්තේ තිබ්බා. ඒකට යන්න බෑ මං හිතන්නේ. තව බස් නවත්තන දැන් එහෙම තියෙනවා. සුපිරි අප්ඩේට් එකක් ඉතින් මේ පාර නම් දීලා තියෙනවා මොනවා නැතත්. ඔය බිංගියක් තියෙනවා. බිංගියකුත් තියෙනවා. තව බිංගියක්. ඉතින් සුපිරි මේ අප්ඩේට් එක නම්. තව මේකේ ලයිට් සංඥා ටික තියෙනවා. ඊට පස්සේ අතුරු පාරවල් එහෙමත් තියෙනවා ගොඩක්. ගස්සේම වෙනස් වෙලා තියෙනවා. වංගු ගතිය වෙනස් වෙලා තියෙනවා. ඒ පාලම් තියෙනවා මේ පාලම් එහෙම තියෙනවා හොඳට. වංගු එහෙම දීලා හොඳට දීලා තියෙනවා. ලබා තියෙනවා. වහන්න වැඩි වෙනසක් කරලා නැහැ. AC බස් එක ඇවිල්ලා තියෙනවා. ඒක විතරයි තමයි වෙලා තියෙන්නේ.
මිනිස් ඇවිදින එක තියෙනවා. ඔය රතු වැඩිලා තිබ්බේ එතකොට උන්නාත්තරම් වහනයම නාත්තරම් ඒ සුපිරියට ඉති මේ අප්ඩේට ගෙනන් දිය දින වුණා නැතත් කෙම ඒකන මාරු හැබැයි මේ අප්ඩේට් එක තමයි සුපිරිම අප්ඩේට්ය ගැන කියන්න ඕලමට ඒනම ඇතිනේ වංගුවම සයිස් අංගුවල මේක කොළඹ තමයි ඉතින් ගොඩක්ම අප්ඩේට් වෙලා තියෙන්නේ යමුක ඉස්සරහට බලන්න ඕනාද තියෙන කියෙන සෙඩ් එහෙම තියෙනවා පේන ඇති මේ පැට්‍රල්ලේම ගන්න ඩීසල් ගෙවල් හෙම හොඳරම වෙනස් වෙලා තියෙනවා ඔය අතුරු පාරවල්ලම තියෙනවා තියෙන බලමු තව ඉස්සරහට යද්දි කවුතුකා ගාරේ කවුතුකාකාරය තියෙනවා ඉස්සර තිබ්බ වගේ නෙමේ කොළඹ නම් ඉතින් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන මේ ගේම් දැන් උණු භාග්‍යමත් තියෙනවා තව විංගියක් ඉස්සරහා තව විංගියක් තියෙනවා විච්චර් ට්‍රැෆික් එකක් තියෙනවා දැක්කමයි මට සිරි මේ ට්‍රැෆිකුත් හොඳටම තියෙන ඉතින් කොළඹ ගතිය ඇත්තටම දීලා තියෙනවා ඔච්චරයි තමයි ඉතින් අප්ඩේට් එකේ නම් එල්ලා තියෙන්නේ මැප් එක ලෝඩින් වෙන්න ළඟයි දැන් ලෝඩින් වුණා ඔහම තමයි ඉතින් අප්ඩේට් කරලා තියෙන්නේ සුපිරිම අප්ඩේට් එකක් ඉතින් දීලා තියෙනවා ඩ්‍රයිවර් සිමුලේටර් එකට එච්චරයි එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙනකන් ගිහින් එන්න